අයිබෝන් ඔයාලා හැමෝටම ඉතින් සුපුරුදු පරිදි ඔයාලා SL print මේ YouTube channel එකත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මේ photocopy machine එකේ පොඩි දෙයක් ඔයාලට කියලා දෙන්න තමයි මම ආවේ. එතකොට මේ machine එක Toshiba machine එකක් මෙන්න මේ model එකේ. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මෙන්න මේක අපි මේ A4 sheet එකක් තියෙන්නේ. A4 sheet එක අපි A3 එකකට කොහොමද enlarge කරලා copy එකක් ගන්න කියලා අපි බලමු. මේක A4 එක මේ අතර තියෙනවා. ඒ කියන්නේ ඔයාලට පේනවා හරිද? A4 එක මේ අතර තියලා focus copy කියන එකට ගිහිල්ලා පස්සේ zoom එකට ගිහිල්ලා A4 කියන ඔරිජිනල් එක අපි A4 දෙනවා, output එක A3 හරිද? එතකොට ඔරිජිනල් එක A4 අනිත් පැත්තේ A3 දීලා මෙතන මේ එතකොට ඔයාලා ඔටෝමැටිකලි මෙතන 141ක් විදියට පෙන්නනවා. කියන්නේ ඒක ලොකු වෙලා කියන එකට. හරි. පස්සේ ඕකේ කරනවා. පස්සේ අපි ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරාම අපිට බලා ගන්න පුළුවන් අපිට A3 print එකක්. right. එන්න මේ වගේ A3 එකක් තමයි එන්නේ. right. එතකොට ඔයාලට කියන්න ඕනේ මේක මම A3 කොළ මේ වගේ මෙන්න මේ tray එකේ දාලා තියෙනවා. එතකොට මේ tray එකේ A4 හරි. ඔය විදිහට තමයි යන්නේ. එතකොට ඒත් එක්කම ඔයාලට කියන්න ඕනේ ඒකම තමයි අපි අනිත් විදිහට අපි කවුරු හරි ගෙනල්ලා දුන්නොත් A4 sheet එකක් මේ sorry A3 sheet එකක් අපි A3 sheet එක මේ විදිහට තියලා හරිද? ඊට පස්සේ අපි දැන් මෙතන තව එකක් කරන්න ඕනේ. අපි කලින් print කරපු setting එක මේ printer මේ copy එකට අරන් තියෙන. ඒකට function clear කියලා කියනවා අපි. මෙන්න මේ button එක press කරාම ආපහු machine එක මුල් තත්ත්වයටම යනවා. හරිද? හරි. ඊට පස්සේ A4 එක A3 එකට අපි ලොකු කරද්දි මෙතන A4 එකට ගිහිල්ලා A3 එක sorry A3 එක A4 එකට පොඩි කරද්දි. එතකොට මේ 171ක් විදිහට තමයි. ඒතර මෙතන මේ ඔරිජිනල් copy කියලා තියෙනවනේ මේ දෙකක්. මේ දෙකේ වෙනස බලන්න ඔයාලට ඕන විදිහට print කරන්න පුළුවන්. A4 එකක් ඔයාලට මේ පැත්තේ තියෙන ඕන size එකකට print දෙන්න පුළුවන්. A3 එකක් මේ පැත්තේ තියෙන ඕන size එකට දෙපැත්තට මාරු කරලා ඔයාලට මම කියන එක හොඳට පැහැදිලි වෙනවා ඇති. දෙපැත්තට මාරු කරලා ඔයාලට ඕන විදිහට මේකෙන් copy කරන්න පුළුවන්. එතකොට ඔයා හිතන්න මෙතන තියෙන ඔයාලට legal කොලයක් අපි තියමු මෙන්න මෙතන. මේක මම ගන්න A4 එකක් legal එනකොට මෙන්න මෙතනට මේ හරියට වගේ එනවා. හරි. අපි හිතමු ඒකත් නිකන් හදාගමු. right. මේක legal කොලයක් කියලා හිතමු. legal එකක් අපිට තියලා bypass tray මේ tray එකේ bypass එකේ මුකුත් දාන්න අවශ්‍ය නැහැ කොල. හරිද? එතකොට මෙතනින් zoom එකට sorry මෙතනට ඇවිල්ලා zoom එකට ගිහිල්ලා පස්සේ ඔයගොල්ලෝ අර මේ අද කියන තැනට යන්න පුළුවන්. හරිද? එතනට ගියාම දැනට මම LG කියන legal settings දීලා තියෙනවා. legal එක ඔයාලට පුළුවන් A4 කියන එකට ගිහිල්ලා okay කරලා print එක දෙන්න. මෙතන size settings ගියාම මෙතනත් පේනවා එක එක sizes කීපයක්ම. අපිට මේ අනිත්‍යව ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ photocopy කරද්දි. legal කියන එක එකපාරක් දාගත්තම ඒක automatically මෙතනට හැම වෙලෙම එනවා. ඊපස්සේ මෙතන A4 ද A3 ද ඕන විදියට දීලා ඔයාලට okay කරාම ඒකෙත් print වෙනවා. ඉතින් මේ පොඩි දෙයක් අද ඔයාලට අරන් යන්න හිතුණා. ඉතින් ඒ වගේ මේ photocopy machines වල තව දේවල් අපි ඔයාලට ඉස්සරහට අරන් එන්නම්. එහෙනම් ඔයගොල්ලෝ හැමදාමත් වගේ අපිත් එක්ක ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.